ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනෙක්ම ඔන්න අද දවසේත් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඔයාට ගොඩාක් වැදගත් ගණිත ගැටලුවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මම අද දවසේ තෝරාගෙන තියෙන්නේ 2018 ගණිතය ප්‍රශ්න පත්‍රයේ එක පත්‍රයේ ඒ කොටසේ 3 වෙනි ගාන. හරි අපි කෙලින්ම ප්‍රශ්නයට යන්. මේක ජ්‍යාමිතීය ප්‍රශ්නයක්. අපිට රූප සටහනක් එක පැත්තකින් දීලා ප්‍රශ්නය දීලා තියෙනවා රූපයේ දී ඇති තොරතුරු අනුව x හි අගය සොයන්න කියලා. මේ වගේ ජ්‍යාමිතික ගැටලුවක් දුන්නොත් එහෙම අපි මුලින්ම කරන්න ඕනේ මේ රූපයට අපි දන්න ගණිත ප්‍රමේයන් පාවිච්චි කරලා එහෙම නැත්නම් තියරි එකක් පාවිච්චි කරලා මෙන්න මේ රූපයට මොනවා හරි තොරතුරක් ඇතුළත් කරන්න තියෙනවා නම් මුලින්ම මේක ඇතුළත් කරන එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි මේ රූපේ බැලූ බැල්මට පේනවා මේක අනිත් එක පේපර් එකේ මුලම තියෙන ප්‍රශ්නයක් නිසා මේක සරල මට්ටමේ ප්‍රශ්නයක්. මේකේ අපිට අලුතෙන් ඇතුළත් කරන්න දෙයක් නැහැ. මේකට සියලුම තොරතුරු මේ කෝණ සියල්ලටම ඇතුළත් කරලා තියෙන්නේ. එතකොට අපිට මේ රූපය දකිනකොට මෙන්න මේ කියන ප්‍රමේය මතක් වෙන්න ඕනි. ගණිතයේ තියෙනවා මෙන්න මේ වගේ හරි සරල ප්‍රමේයක්. ත්‍රිකෝණයක් තියෙනවා නම් මේ ත්‍රිකෝණයේ මේ කෝණය A නම් මේ කෝණය B නම් මේ කෝණය C නම් මෙන්න මේ කෝණ තුනේ එකතුව A ධන B ධන C මේ කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙනවා කියලා ප්‍රමේයක් තියෙනවා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180යි කියන එක. ඉතින් මෙන්න මේක ඇප්ලයි කරගන්න පුළුවන් මේ ගැටලුවට මේ ත්‍රිකෝණයේත් අපිට කෝණ තුනක් දීලා තියෙනවා. එක කෝණයක් x කියලා දෙනවා, අනිත් කෝණය 3x කියලා දෙනවා, අනිත් කෝණය අංශක 80යි කියලා දෙනවා. මේ කෝණ තුන එකතු කරත් අංශක 180ක් වෙන්න ඕනේ. ඔන්න දැන් මේ ජ්‍යාමිතික ගැටලුව සරල සමීකරණයක් බවට පත් වුණා. මෙතනින් එහාට ජ්‍යාමිතියක් අදාළ නැහැ. මේ සරල සමීකරණය විසඳ ගන්න තමයි තියෙන්නේ. ඒතර මෙතන සජාතීය පද දෙකක් තියෙනවා. x 3x එකතු වුණොත් 4x එනවා. ධන 80 සමානයි 180යි. අපිට පුළුවන් මේ 80 සමාන ලකුණෙන් අනිත් පැත්තට අරගෙන යන්න. එතකොට මේ ධන 80 ඍණ 80ක් වෙලා එහා පැත්තේ තියෙන 180ෙන් 80 අඩු වෙනවා. එතකොට 100ක් කියලා එනවා. දැන් දෙපැත්තම අපිට 4ෙන් බෙදන්න පුළුවන්. එතකොට x සමානයි 25යි කියලා අපිට උත්තරයක් ලැබෙනවා. x කියලා කියන්නේ කෝණයක අගයක් නිසා මෙතෙන්ට අංශක කියන එකත් අපි දා ගන්නවා. ඔන්න එතකොට x වලට උත්තරයක් එනවා අංශක 25ක් කියලා. මම හිතනවා ඔයාට මේ ගැටලුවත් ඉතාමත් සරලව තේරුම් ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේ වගේ ඔයාගේ සාමාන්‍ය පෙළ විභාගයට ගොඩාක් වැදගත් වෙන තවත් ගණිත ගැටලුවක් එක්ක හමු වනතුරු ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.